ඉතින් මං ඊළඟ ප්‍රාන්තයට ආවා. දැන් රාත්‍රිය යනකම් මං ඉන්නේ. අපි බලමු ඊළඟ ප්‍රාන්තේ කොහොමද කියලා. හරි. ඉතින් කට්ටිය පුළුවන් තරම් ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, මාව ෆලෝ කරන් යන්න අනිවාර්යෙන් මතක ඇතුව. ඉතින් මෙන්න තියෙනවා මෙයාලගේ මේ රටේ හැදිච්ච විදිය. එතකොට මෙයාලා කරපු බිස්නස්. එතකොට මොහොත ගිහිල්ලා රත්තරන් විකුණලා ඊට පස්සේ ගල් විකුණලා ඉතින් මෙයාලගේ නිදහස ගත්ත විදිහ තමයි මෙතන තියෙන්නේ. ඉතින් තෙල් ගත්ත විදිය පේන වෙති ඔයාලට. ඉතින් මම මටේම ගිහලා පෙන්නන්නම්. තුල්ලට ආවා. ඉතින් ලස්සනට තියෙන මේ අලුන්ගේ ඒ මං හිතන්නේ නිර්මාණ කරපු ඒවත් ලියලා දාලා තියෙනවා. මේ තියෙනවා. ඉතින් කැටයන් කරපුවා එයාලා ආදි කාලේ ඉඳන් කරගත්ත ඒවා. ඉතින් තෙල් ඉදකුත් තියෙනවා. තෙල් ඉදක් ඊට පස්සේ ඉතින් මැණික් ඔය බල මේ බර ඇදපු ඒවා. ඉතින් මම නම් මේ ඉතිහාසය දන්නේ නැහැ. දන්න විදිහට තමයි කියන්නේ. ඔයාලා උගුත් හිතන්න එපා. ඉතින් මෙන්න පේනවනේ සීතල වුණගත් එක්ක පට්ට හීතලයි. ඉතින් බෑ කට කාලා ගහනවා. ඉතින් රාජාමේන එක තමයි හොඳ. සාමාන්‍යයෙන් 8 9 වගේ විතර නක තමයි හොඳ. එන්න ඔයාලා බලන්න. ඇවිල්ලා බලන්න. ඉතින් රාජාමේ එන එක නිදහස් කවුරුත් නැහැ. ඔයාලට පුළුවන් වෙලාවක් තියෙනවා නම් එන්න. ඉතින් ඇවිල්ලා බලන්න. මේක මේ මාස ඉවරනකන් තියෙනවා මං හිතන්නේ. ඉතින් ඔන්න අන්තිමට ඉතින් යාළුවගේ නිදහස ලබා ගත්ත දෙයට තමයි මේ තියෙන්නේ මේ. ඉතින් ඔන්න මං ඔයාලට පෙන්නුවා. ඉතින් වටේම ගිහිල්ලා ලස්සනටම තියෙන ක්වොලිටි තමයි චිත්‍රෙන්ද වගේ තමයි. ඉතින් ළමයි එන්න ඔයාලත් ඇවිල්ලා බලන්න ආසිතේ. ඉතින් මට කියන්න දෙන එච්චරයි. ඉතින් තව තියෙනවා. ඔයාලා ඔහොම ඉන්න රැඳිලා අපි බලමු. තවත් ඉස්සරහට තව ටිකක් තියෙනවා. පාරේ ඉතුරු ටික මට පෙන්නන්න බැරි වුණා. ඔහොම ඉන්න. ඉතින් මේ ප්‍රදේශයට මම සමුදෙන්න හදන්නේ. ඉතින් ඔන්න බලා ගන්න ඔයාලා හැමෝම. ඉතින් ලස්සනට තියෙනවා. ක්වොලිටියටම ආයි ක්වොලිටියට මේ පාර වැඩේ කරලා තියෙනවා. මේ පාර ගිය පාරට වැඩිය ක්වොලිටි මම ගිය පාරත් වීඩියෝ එකක් දැම්මා. ඉතින් මේ පාර ඊට වැඩිය ක්වොලිටියට තියෙනවා. ඉතින් මම යන්නයි හදන්නේ. ඉතින් මේ ප්ලේස් එක ඉවරයි. ඔන්න ඉතින් ඒරියා එක මම කවර් කරා. ඉතින් එන යාළුවෝ හැමෝම පරිස්සමෙන් ඉන්න. තව ටිකක් තියෙනවා. ජේසුපිට බුල්සන් අල්ලද බීට මම කියන්නේ එච්චරයි. ඉතින් මෙන්න එන්ට්‍රස් එක. ඔයාලා එන්න ඇවිල්ලා බලන්න. ලස්සනට තියෙන ක්වොලිටි තමයි මේ පාර මම ඉස්සල්ලා කිව්වා වගේ. එහෙනම් ඉතින් මම යන්නම්. ඉතුරු ටිකක් මම පෙන්නන්නම්. ඉතුරු ටිකක් තමයි පාරේ තව ටිකක් තියෙනවා පෙන්නන්න ඔයාලට. ඉන්නේ නැරෙන්දලා ආතරේ සෙට් එකටම. මම සමුදෙන්නයි හදන්නේ. දැන් යන්න හදන්නේ. ඉතින් දැන් වෙලාව ඇවිල්ලා මං හිතන්නේ 4යි කාලයි. ඉතින් ඒක නිසා ඉතින් මාක් ගිහලා ගෙදර වැඩ ගොඩක් තියෙනවා ඉතින් කරන්න. එන්ට්‍රස් එක මෙතනින් එන්න තියෙන්නේ ඔයාලට. ඉතින් එන්න ඇවිල්ලා බලන්න. අපි දැන් ඉස්සරහ ටිකත් බලමු. ඉතුරු ටිකත් මම පෙන්නන්නම්. ඔයාලා ඉන්නවම නැදිලා. ඉතින් ඔන්න ඉතුරු ඉස්සරහ ටික ඉතින් මේ ලස්සනට තියෙනවා. ඉතින් මං හිතන්නේ මම මේ වීඩියෝ ගන්නකම් හිටියේ අතන ඉතුරු ටික මං හිටපු තැන එතන ඔක්කොම ලයිට් ඔෆ් කරලා ලයිට් ඔෆ් කරා මං හිතන්නේ. අපි යමු යන්න නේද? දැන් ඉතින් මං ඔයාලට පෙන්නුවා ඉතින් ලස්සනට තියෙන ක්වොලිටියම. ඉතින් ඉතුරු ටිකත් අපි ඔහොම බලාගෙන යන්. ඉතින් ඉන්න කට්ටිය ආයිමත් කියන්න ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඉතින් අපි යන් ඉස්සරහට බලාගෙන. ඔයාලා ඉන්න සද්ද නැතුව. සද්ද නැතුනේ ඔයාලා ඉතින් මට කියන්න තියෙන්නේ. ඔයාලා ඉතින් මේක තව කෙනෙක්ට බලන්න, ෂෙයා කරන්න, තව කෙනෙක්ට කියන්න. යාළුවෝ සෙට් එකත් එක්ක එන්න බලන්න. මම කියන්නේ මේ අහමදි ඒරියා එක මං අනිත් පැත්ත දන්නේ නැහැ. මං ඒ පැත්තට ගියේ නැහැ. ඉතින් මේක තමයි ඉතින් කුවේට් ජීවිතේ. ඉතින් අපි යමු ඔහොම.
ලස්සනට ඉතින් සමහරවල් තියෙනවා සලසල තියෙනවා පාරවල් ඔක්කොම මේ පාරවල් ගස් ඉදම ගස්වල බෝල කිඩ තියෙනවා. හොඳ ට්වීට් එක තමයි කියන්නේ සල්ලිකාර සල්ලි දින තෙල් සල්ලි දින කට්ටිය තමයි ඉන්නේ. ඉතින් ඔන්න ඉතින් ට්වීට් එකේ ඉතින් අද නිදහස් දවස කට්ටිය ඔක්කොම ඉන්නේ. ඇවිල්ලා බලන්න. හොඳයි ඉතින් නිදහස් දෙයක් ඉතින් බලන්න. ඉතින් ලස්සනට සමරලා තියෙනවා. ඉතින් ඔන්න මම ඉවර කරනවා. ඉතින් යන්න හදන්නේ. එහෙනම් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. ඉතින් ආයෙමත් තව වීඩියෝ එකකින් හම්බෙමු. තව විශේෂ වූ වීඩියෝ එකක් මම ඔයාලට අනිවාර්යෙන් අරගෙන කියලා ගන්නවා. ඉතින් පේනවනේ හැමතැනම මේ විදිහට ලස්සනට සමසලා දෙනවා. මේ පාර හොඳයි ක්වොලිටි එකම තියෙනවා. ගොඩක් තැන්වල. ඉතින් මම හිතන රජයේ තැනක් මේක. ඉතින් ලස්සනට තියෙනවා. එහෙනම් ඉතින් ඔන්න අපි යන්නේ හදන්නේ. එහෙනම් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. ජෙසිබිට විසන්න අල්ලදී පිටයි. එහෙනම් අපි යනවා. බයි බයි ජය වේවා. ඉතින් මට කියන්න තියෙන ආයෙමත් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න මේ රාමදාන් මාසේ. අපිට කිසි නිදහසක් නැහැ. ඉතින් කලබල නැතුව රණ්ඩු නැතුව එයාලා කියන විදිහට පුළුවන් තරම් වැඩ කරන්න. ඉතින් පුළුවන් තරම් උයන කට්ටියන් පරිස්සමෙන්. ඉතින් මට කියන්න තියෙන එච්චරයි. ඉතින් ආදරේ සෙට් කරම ඉතින් රාමදාන් මාසේ පරිස්සමෙන් වැඩ කරන්න, කල්පනාවෙන් වැඩ කරන්න. අපිට කාත් කවුරුත් නැහැ. එහෙනම් ඉතින් ඔයාලා හැමෝටම ජය වේවා. ආදරේ සෙට් කරම අදවතේ ඉන්න ඔයාලා හැමෝම මුවා. එහෙනම් පරිස්සමෙන් ඉන්න ජෙසිබි ඩබල් සන්නයි අල්ලා දෙවියටයි. එහෙනම් ගිහලා එන්නම් ආයෙමත් පස්සේ දවසක වෙන වීඩියෝ එකකින් එන්නම්. ජය වේවා.